හරි ළමයි අපි හතරවෙනි ගාන බලමු. මේකේ ක්‍රියා ප්‍රතික්‍රියා පිළිබඳ ප්‍රකාශ තුනක් දීලා තිනවා. A B C කියලා. මේ තුන ගැන තමයි අපෙන් අහන්නේ සත්‍ය අසත්‍ය බලලා උත්තරේ තෝරන්න තියෙන්නේ. හරි. ක්‍රියා ප්‍රතික්‍රියා විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. ඒක හරි නේද? හරි මේ බලන්න අපි උදාහරණයකට ගන්න. අපි බල කීපයක් ගමු. පළවෙනි බලය. පෘෂ්ඨයක් උඩ තියෙන වස්තුවක්. හරිද? එතකොට මේ වස්තුවේ මත තියෙන බර පල්ලෙහාට තියෙනවා. හරිද? වස්තුව මේ පෘෂ්ඨයේ වදිනකොට පෘෂ්ඨයෙන් වස්තුව මත ඇති කරනවා උඩතල අභිලම්බ ප්‍රතික්‍රියාවක්. එතකොට වස්තුවේ පෘෂ්ඨය මත මේ දිශාවට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. හරිද? ඔන්නෝම පොඩ්ඩක් මේක කරලා. එතකොට බල තුනක් තියෙනවා. බැලුවට බල තුනක් තියෙනවා. හරිද? මේ ප්‍රතික්‍රියා ක්‍රියාව මොනවද කියලා බලමු. මේ R ගේ ප්‍රතික්‍රියාව mg ද? ගොඩක් අය වරද්දගෙන තාක් මේක නෑ. මේ R ගේ ප්‍රතික්‍රියාව mg නෙවෙයි. මේ වස්තුව මත සමතුලිතතාවය සැලකුවා. මේක මේ වස්තුව විතරක් අපි හිතුවාම යා මත මෙහෙට උඩ ආරයක් තියෙනවා. ඒ ගුරුත්ව කේන්ද්‍රය ඉඳ යටට mg එකක් තියෙනවා. මේ වස්තුව මත. ඒතර මේකයි ක්‍රියා ප්‍රතික්‍රියා නෙවෙයි. ගොඩක් වෙලාට මම වරද්ද ගන්න තැනක් මේක. වැරදි. හරිද? මොකද්ද මේ? මේ පෘථුවියේ ඉන්නවනේ. හරිද? පෘථුවිය ගත්තාම හරි මේ පෘථුවියෙන් තමයි මේ අංශු මත mg. ඒතර ඒ වස්තුවේ පෘථුවිය මත මේ අතර mg අදිනවා. පැහැදිලිද? එතකොට මේ පෘථුවියෙන් තමයි මේ mg බලය ඇති කරන්නේ. හරිද? පෘථුවියෙන් වස්තුව මත mg ඇති කරනවා. ඒතර මේ වස්තුවෙන් පෘථුවිය මත මේ අතර mg ඇති කරනවා. හරිද? එතකොට මේ එකම වස්තුව මතද ක්‍රියා ප්‍රතික්‍රියා තියෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ක්‍රියා ප්‍රතික්‍රියා තියෙන්නේ වස්තු දෙකක් මත විතරයි. හරිද? එතකොට මේ ක්‍රියාව නම් ඒක ප්‍රතික්‍රියාව මේක. හරිද? මේක ක්‍රියාව නේ ඒක ප්‍රතික්‍රියාව මේක නෙවෙයි. වැරද්ද ගන්න එපා. මේ අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි. නමුත් මේ මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව නෙවෙයි. මොකිය මෙයා ක්‍රියාව නම් එයාගේ ප්‍රතික්‍රියාව මේක. නේද? මේ මේසෙ ගත්තාම වෙනම මේ මේසෙන් වස්තුව මත මෙතන මේ ගෝලය මත මේ උඩට ඇති කරා. ඒතර ගෝලය මෙතන ස්පර්ශ වෙනකොට මේසෙ මත මේ මේසෙ මත මේ අතර මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව. මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව. හරිද? මේ වස්තු දෙකක් මත. පැහැදිලිද? ඒතර බලන්න මේකේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි මේ. දිශාව මේ ක්‍රියාවයි මේ ප්‍රතික්‍රියාව ගත්තොත් යාගේ දිශාව උඩට මේක යටට. විශාලත්ව සමානයි. මේක ගත්තොත් mg ගත්තොත් මේක යටට මේක උඩට. ඒ දෙන්න විශාලත්ව සමානයි දිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් පළවෙනි එක හරි නේද? ඒ හරි. හරිද? අපි තව ඕන බල සටහන බලන්න පුළුවන්. අපි පැහැදිලිව එකක් අරන් කතා කරේ. හරිද? ඊටස කියනවා එකිනෙක ස්පර්ශ කරන වස්තුන් මත පමණක් ඒ ඇති වේ. වැරදි. දැන් මෙතන මේ හරි මේකේ ඔයගලන්ට බැලුවට පේනවා මේ මේසය පුෂ්‍ය වුණාම ස්පර්ශ වෙච්ච ඉඳ තමයි මේ ක්‍රියාව ප්‍රතික්‍රියාව ඇති වුනේ. පටල ගන්න එපා මේකේ ක්‍රියාව ප්‍රතික්‍රියාව නෙවෙයි. මෙයයි ක්‍රියාව ප්‍රතික්‍රියාව නෙවෙයි. හරිද? මෙයාගේ ප්‍රතික්‍රියාව මේක. mg පෘථිවියෙන් දාන එක. මෙයාගේ ප්‍රතික්‍රියාව මේක. එහෙම නැත්නම් මෙයාගේ ප්‍රතික්‍රියාව මේක. මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව. මෙයා ක්‍රියාව නම් මෙයා ප්‍රතික්‍රියාව. ඒ වගේ මෙයා ක්‍රියාව නම් මෙයා ප්‍රතික්‍රියාව. මෙයා ක්‍රියාව නම් මෙයා ප්‍රතික්‍රියාව. එහෙම. හරිද? ඒතර මේක එකම වස්තුවක් මත නෙවෙයි ක්‍රියාත්මක වුනේ. වස්තු දෙකක් මත. මේ ක්‍රියාව ප්‍රතික්‍රියාව. හැබැයි ස්පර්ශ වෙන්න ඕනෙමද? දැන් මෙතන ස්පර්ශ වෙච්ච ඉඳා. ස්පර්ශ වුණොත් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? සහ ඝර්ෂණ බලයක් තියෙන්න පුළුවන්. නමුත් අපි දුමු ස්කන්ධ දෙකක් M1 M2 කියන. දැන් උදාහරණයක් පෘථිවියයි මේ ස්කන්ධයයි වගේ. හරිද? ඒතර මේ දෙන්න අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මේ F දෙක දෙන්නගේම F සමානයි. G M1 M2 බෙදීම මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍ර දෙක අතර දුර. ගේ වර්ගය. හරිද? F ට සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විශාලත්වයෙන් සමානයි. පළවෙනි කරුණ හරි. හැබැයි මේකේ දෙවෙනි එකේ කියන විදිහට නම් අංශ ස්පර්ශ වෙන්න ඕනේ නැහැ. මේ ක්‍රියා ප්‍රතික්‍රියාව. මේක ක්‍රියාව නම් මෙයා ප්‍රතික්‍රියාව. මෙයා ක්‍රියාව නම් මෙයා ප්‍රතික්‍රියාව. හරිද? ඒතර B කියන එක වැරදි. ස්පර්ශ වීම අනිවාර්ය නැහැ. හරි. තුන්වෙනි එක එකම වස්තුවක් මත ක්‍රියා කරා ඒක තනි කරම වැරදි. එකම වස්තුවක් මත නෙවෙයි අනිවාර්යෙන් බලයේ ක්‍රියා ප්‍රතික්‍රියා කියන දේ වස්තු දෙකක් මත. මේ ක්‍රියා ප්‍රතික්‍රියා වස්තු දෙකක් මත.
ක්‍රියා ප්‍රතික්‍රියා මේ මේසය මත මේක වස්තුව මත මේ ක්‍රියා ප්‍රතික්‍රියා මේ වස්තුව මත මේ mg ක්‍රියාත්මක කෘතිය මත වස්තු දෙක මත එන සීත්තරදී එන ඒ පමණක් සත්‍යය කියන එක උත්තරේ එක. ඒක සරල ගානක්. හැබැයි සරල ගානක් වුණාට සරල ගැටලුවක් වුණාට මේ හරියට අවබෝධයද කියලා බලන්න තමයි මේක දීලා තියෙන්නේ. සමහර ගොඩක් ළමයි මේක හිතන් ඉන්නේ මේ දෙක තමයි ක්‍රියා ප්‍රතික්‍රියා කියලා. ඒක වැරදි. මේකයි ක්‍රියා ප්‍රතික්‍රියා නෙමෙයි. හරිද? මේ බල සමතුලිතතාවය ගත්තාම මෙයාට සමාන වෙන එක වෙනම කතාවක්. විශාලත් මෙයාගේ සමතුලිතතාවය සැලකුවා මේ බලේ මේ බලයට සමාන වෙන බල නැති හින්දා. ඒක ක්‍රියා ප්‍රතික්‍රියා නෙමෙයි. හරිද?